අපි අද හදන්න යන්නේ ඉතාමත් රසවත් වෙනස්ම විදියට වම්බුට ගෙඩි පිටින් හදන වම්බුට තෙම්පරාදු. මේ තෙම්පරාදුව අමුත්තන් ගෙදර දෙන අවස්ථාවකදී විශේෂ අවස්ථාවකදී හදන්න පුළුවන් ඉතාමත් රසවත් තෙම්පරාදුවක්. අවශ්‍ය ද්‍රව්‍ය: වම්බුට ග්‍රෑම් 250, අවමිරිස් කරල් 5ක් 6ක්, ලොකු ඉදිච්ච තක්කාලි ගෙඩියක්, පොඩි බීලුණු ගෙඩියක්, සුදු ලුණු බෙකි 3ක්, රම්පේ කරපිංචා කුරුඳු පොත්තක්, උළුහල් ස්වල්පයක්, කහ තේ හැඳි භාගයක්, ලුණු තේ හැන්දක්, 3-5 තේ හැන්දක්, මිරිස් තේ හැන්දක්, උම්බල කඩ ස්වල්පයක්. අපි මුලින්ම රත් වූ මැටි භාජනයට තෙල් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට කුරුඳු කැබැල්ල, කරපිංචා, රම්පේ, උළුහල් ටික එකතු කරගන්න. කපාගත්තු සුදු ලුණු, බීලුණු ටික එකතු කරගන්නවා. මිරිස් කරල් දිගාතර තමයි කපාගත්තේ. ඒ ටික මේකට එකතු කරලා තක්කාලි ටිකත් එකතු කරගන්නවා. මේ වෙලාවේදී ගින්දර අඩුවෙන් තමයි ඔක තියාගන්න ඕන. අපි දැන් මේ ටික යන්තම් ටෙම්පරාදු වීගෙන යනකොට මිරිස් කුඩු ටික 3-5, ලුණු කහ, උම්බල කඩ ටික එකතු කරනවා. එකතු කරගෙන හොඳට මේ ටික කවලම් කරගන්න. මේ කවලම් කරගත්තට පස්සේ අපේ වම්බුල් ටික එකතු කරගන්න ඕනේ. අපි වම්බුල් ටික එකතු කරගන්නකොට මේ විදිහට මේ විදිහට වම්බුල ටික භාජනයේ අතුර ගත්තේ වම්බුතු අඩියට තියාගත්තේ මේ ටික හොඳට තඹ ගන්න ඕන නිසා දැන් අපි වතුරඳ කෝප්පයක් මේකට එකතු කරනවා. එකතු කරලා භාජනයේ චුට්ටක් මෙහෙම හොලවලා අඩු ගින්දරේ පියන වහලා විනාඩි 15ක් විතර පිසගමු. දැන් මේක විනාඩි 7ක් 8ක් තැම්බිලා තියෙන්නේ. අපි මේක දැන් කවලම් කරගන්න ඕනේ. මේ වම්බුඩ වල පැත්ත මාරු කරමින් හිමිහිට කැඩෙන්නේ නැති වෙන්න කවලම් කරගමු. මේ විදිහට කවලම් කරගෙන නැවත අපි මේක අඩු ගින්දරේ පිසගමු. දැන් මේක සම්පූර්ණයෙන්ම විනාඩි 15ක් විතර මඩ ගින්දරේ හැදිලා තියෙනවා. දැන් මේකේ වතුර හොඳටම හිඳිලා තෙල් පෑදිලා තියෙන්නේ. අපි දැන් ලිප ඔෆ් කරගමු. මේ අපි වම්බුට ගෙඩි පිටින් හදාගත්තු වම්බුට තෙම්පරාදුව හරිම රසයි. ඔයාලා මේ විදිහට වම්බුට තෙම්පරාදුවක් හදලා රස බලලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මගේ channel එක subscribe කරන්න.